हाय अब माते कुंडे का बन हमारे आने थी मगे बाइसिकल अब माते මදන් යනවා ගරාජ් එකට බයිසිකලේ හදන්න. හරි දැන් මම බයිසිකලේ හදාගත්තා. දැන් යනවා අගෙන ප්ලෑන් එකක් නැහැ. මම ආවා අපේ ගෙවල් ළඟ තියෙන බන්ට් එක බලන්න. ඉතින් කන්ටෙක් ගාවට ආවට පස්සේ මට මතක් වුණේ මම ගත්ත ග්‍රේප්ස් ජූස් එක බොන්න ඕනි කියලා. දැන් මම මගේ ග්‍රේප්ස් ජූස් එක බීලා බන්ට් එක ගාවින් යනවා. ප්ලෑන් එකක් නැහැ. බලමු මොකද්ද කරන්න කියලා. ඉතින් මම තීරණය කරා බීච් එකට යන්න. ඇස්සකුත් එනවා වගේ පොඩක් බලන්න. දැස්සක් එනවා. බීච් එකට සාමාන්‍යයෙන් සතියට දෙපාරක්වත් වෙනවා. පාරක් කිව්වට ඉතින් තියෙන වැඩත් එක්ක වවලා තමයි එන්නේ. සාමාන්‍යයෙන් සතියකට දෙපාරක් තුන් පාරක් එවෙනවා කොහොමද? මම ඇත්තටම බීච් එකට ආසයි. බීච් එකට එන්න හැමදාම ආසයි. පුදුම සැනසීමක් දැනෙන බීච් එකට ආවම. ඒක කියන්නේ ඉතින් මාන නිදහස් තැනක් හැමෝටම වගේ කොහොම නිදහස් තැනක් ඇත්තටම හැමදාම වගේ එන්න පුළුවන් නම් මාරු මාසෙ. ඇත්තටම මම ඩේ බ්ලොග් එකක් කරේ සාමාන්‍යයෙන් දවස ගත වෙන විදිහ ඒක දැන් මේ පළවෙනි බ්ලොග් එක. සාමාන්‍යයෙන් අපි මුහුද දිහා බලන් ඉන්න හැමෝම වගේ ආසයිනේ. ඉතින් ඒ ඕගොල්ලොත් ඒ ආසාව මම නම් ඇත්තටම පොඩි කාලේ දැම්ම ආස දෙයක් තමයි මුහුද දිහා බලන් ඉන්නේ. මොනම වැඩේ තිබ්බත් සතියකට දෙපාරක් තුන් පාරක් ඇවිල්ලා මුහුද දිහා ටිකක් වෙලා බලන් ඉඳලා තමයි අනිවාර්යයෙන්ම යන්නේ. බලාපොරොත්තු ටික ලස්සනයි.
කොහොමද කියන්නේ මෙතින් නිවිසල් දෙල්ලේ ඉන්න පුළුවන් තැන. ඇත්තටම ඉන්න ආසයි හැමදේම වගේ. මාරම නිවිසල් දෙල්ලක් තියෙනවා. ඉතින් මම බීච් එකෙන් ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් ගෙදර ගිහලා